දේශීය ප්‍රවෘත්ති දැන් समस्त ශ්‍රී ලංකාවම එක් දජයක් යටතට ගෙන එන දිනය වැඩි ඈතක නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා පවසයි. නාවුල නගරයේ අද පැවති ජනරැලි අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. වයිඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමා සහභාගී වන රැලි මාලාවේ පළමුවැන්න මෙය විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන අප නියෝජිත සුරේන්ද්‍ර අබේපාල. යුද්ධය හිඟන්නාගේ තුවාලයක් කරගෙන මේ රට කරන්නට තමන් සූදානම් නැති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසුවා. මේ රට එක්සත් කිරීමේ සටන තමන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් එදාට මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සෑම නිවසකම ජාතික කොඩිය ලෙලදෙන බව තමන්ට විශ්වාස බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා. මධ්‍යම සහ වයිම පළාත් විජයග්‍රහණය කිරීමේ මංගල රැළියේ නාවුල මහජන ක්‍රීඩාංගණයේදී අමතමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ. අද මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් දහස් ගණනින් එකතු වන බව ජනාධිපතිතුමා පැවසුවා.